රුවන්වැල්ලේ සිට අද ඇවිල්ලා තියෙන්නේ පියවරු වල ගැටිත්තක් තියෙනවලු. right එක්ස්රේ එකට යන්න ඕනේ පාද. ආ එක්ස්රේ එකට ඇති පිළිකාව නැහැ ආ කොයිද දාවේ රුවන්වැල්ලේ ඉඳන්. ඔයාගේ අම්මද? ඔව්. ඔයාගේ අම්මව අද මේ අල්තාරේ 100%ක් සුව කරනවා. ඔයා 20 වෙනිදා ගිහිල්ලා රිපෝට් එක අරන් එන්න ඕනේ මට. වෛද්‍යවරයා දෙන රිපෝට් එක. හරි පාද. right අම්මව සුව කරනවා. මේ දැන් සුව කරනවා. මේ අයින්සක මව මේ පිළිකාවෙන් අදම මම සුවපත් කරනවා. இப்பொழுது இந்த புற்றுநோயிலிருந்து குணம் යේසුගේ නාමයෙන් මේ පිළිකාව යේසුස් වහන්සේගෙන් බලන්න පියවරු පිළිකාවට තෙල් ආලේප කරනකොට ඒ සහෝදරිය අදකට වැටෙන අනාගතවත්තුමා ඉදිරිපිට බලන්න. යේසුගේ නම කියන්න වෙන්නේ නැහැ නේ. පුතේ මොන පැත්තද ගෙඩිය තිබුණේ? දකුණු පැත්තේ. ගැටිති වටේට තියෙනවා පාද. ගැටි වටේට තියෙනවා. ඔව්. කොච්චර කාල තිස්සේ තියෙනවා? දැන් අවුරුද්ද වගේ කාලයක් විතර තියෙනවා. ඔතන තියෙනවා ගෙඩි 6ක්. 6 කට්ටිகள் ගෙඩි 6ක් තියෙනවා දන්නවද? ඔව් පාද. ඔව් දන්නවා. මම මේ ගෙඩි 6ම දැන් අතුරුදහන් කරනවා. කොහෙන් ආවද කින්නමන්ද මම දන්නේ නැහැ. ඊළඟ සතියලත් YouTube එකට මොකක් හරි එකක් තියෙන්න බෑ. මට ටිෂු එකක් ගේන්න. එකයි. Endaishi koi commandation drai. Yahshua Jesus ke namen. இயேசுவின் நாமத்தினால் ටිෂු එක වෙතට ඔබගේ බලය නිදහස් කර. මේ ටිෂු එක යේසුගේ නාමයෙන්. ඇගේ පියුරුවට තබන වෙලාවේ ගෙඩි අතුරුදහන්. මේක තියන්න එයා කියන පැත්තේ. හරියට මැදට තියන්න. ඕම තියන්න. තියලා ඉන්නේ. කොටන කුකුලට කොයි කොටුවක් තොට්ටුයි. ආලේපේ මගේ නම් සුවය මගේ නම් ඒක මගේ අතේ නම් තියෙන්නේ. එදා අත තිබ්බ අද අල්තාරේ ගාව ඉඳලා අණ කරනවා ටිෂු එක එළියට පැනලා සුවෙන්. ඔය ටිෂු එකත් එක්ක පිළිකාව දිය වෙලා තියෙයි. ලත්‍රී පරියන්දේ යේසුගේ නාමයෙන්. මේ ටිෂු එකට ගෙඩි 6 මෑදෙන් අණ කරනවා. යේසුගේ නාමයෙන්. එයාගේ ගෙඩි 6 නැතුව තියෙයි. නෑ. ගෙඩිය නෑ. නෑ. මොකද කියන්නේ? මම ඇල්ලුවා නම් මං අත ගෑවා නම් එහෙම මැජික් එකක් කරා කියලා. ආයෙත් අල්ලලා බලන්න ඔයා. இப்பொழுது திரும்பி பாருங்கள். නෑ. ගෙඩිය නෑ. නෑ. මොකද කියන්නේ? අත තිබ්බත් එකයි කෑ ගැහුවත් එකයි. බලයෙන් ආත්මෙන් ජය දෙන මිනිසා ශුද්ධාත්මෙන් ගෙන යයි ඔබ සැවොමා අපගේ ආත්ම රැකවල් කරනා උත්තම අප පූජක ඔබ සැමදා Sleep